ඔබට අස්වැසුම ලැබුණද නැද්ද? අද අගෝස්තු 19 මේ වෙනකොට ගොඩක් අයගේ අස්වැසුම් ගිණුම් වලට මුදල් ලැබිලා. ගොඩක් අය බලාගෙන හිටියා අපිට අස්වැසුම නැති වෙයිද? අපිට අස්වැසුම තියෙයිද කියලා. ඉතින් එතකොට මේ වෙනකොට හැම කෙනාගේම බැංකු ගිණුම් වලට මුදල් ලැබිලා තියෙනවා. මුදල් ලැබෙන්න ඕන හැමෝටම වගේ. එතකොට රජය තවමත් නිල ප්‍රකාශයක් කරලා නැහැ. අද මේක කොයි කාණ්ඩයටද මුදල් ලබා දුන්නේ කොයි කාණ්ඩයටද මුදල් ලබා නොදුන්නේ කියලා. ඒ හින්දා යම් කෙනෙක්ට මුදල් ලැබුණේ නැත්නම් ඔබ කලබල වෙන්න එපා අපේ අස්වැසුම කපලා කියලා. මොකද අස්වැසුම කපලා විතරක් නෙවෙයි අපිට අස්වැසුම නැති වෙන්නේ. විශේෂයෙන් අපිට මේ අස්වැසුම නැති වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. අපි එකින් එක අරගෙන සරලව කතා කරමු කොහොමද අපිට අස්වැසුම නැති වෙන්න බලපාන හේතු මොනවද කියලා. එතකොට මුලින්ම ගත්තොත් එහෙම මේ අස්වැසුම රජය මීට පෙර නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. පළවෙනි අදියර දෙකට විතරයි මුදල් ලබා දෙන්නේ කියලා. හැබැයි අද ඒ කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. එතකොට අපි බලන්න ඕන අපිට අස්වැසුම ලැබුණ නැත්නම් පළවෙනියටම අපේ ලබා දීපු තොරතුරු සහ බැංකු ගිණුම් තොරතුරු හරියටම ලබා දීලා තියෙනවද කියලා අපි හොයලා බලන්න ඕන. කොහොමද ඒක කරන්න කියලා මම කලින් වීඩියෝ වල ඔයාලට කිව්වා මේ තොරතුරු හොයලා බලන්න කියලා. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එක මෙන්ෂන් කරලා තියන්නම්. ඒ විදිහට නිල වෙබ් අඩවියට ගිහිල්ලා සුබ සාධක මණ්ඩලයේ වෙබ් අඩවියට ගිහිල්ලා අපිට අපේ තොරතුරු පරීක්ෂා කරගන්න පුළුවන් සහ බැංකු ගිණුම වෙරිෆයි වෙලාද කියලා අපිට හරියට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ඔබට ගැටලු තිබුණොත් එහෙම අභියාචනා සහ විරෝධතා ක්‍රමවේදය තවමත් අපිට ලබා දීලා තියෙනවා. ඒ නිසා අපිට ඒ හරහා විසඳුමක් හොයාගන්නත් පුළුවන්. ඒ නිසා අපි කලබල වෙන්නේ නැතිව හොඳින් අපේ තොරතුරු ටික හොයලා බලලා බුද්ධිමත්ව කටයුතු කරොත් අපිට පුළුවන් අපේ අස්වැසුම් මුදල අපේ බැංකු ගිණුමටම ලබා ගන්න. එතකොට තවත් එකක් තමයි අපි මතක තියාගන්න ඕන 1924 කියන අංකය හැම වෙලාවෙම අපිට ගැටලුවක් තියෙනවා නම් විසඳුමක් ගන්න තමයි සුබ සාධක මණ්ඩලය ලබා දීලා තියෙන්නේ. එතකොට මේ කිසිම විදිහකින් අපිට අස්වැසුම ලැබුණේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ අපිට කමෙන්ට් එකක් දාන්න අපිට අස්වැසුම ලැබුණේ නැහැ අපි මෙන්න මේ කාණ්ඩයට තමයි අයත් වෙන්නේ කියලා. එතකොට අපි ඊළඟ වීඩියෝවෙන් ඒ පිළිබඳව කතා කරන්නම්. ඇයි ඔබට අස්වැසුම නැති වුනේ? ඒ වගේම නිල නිවේදනයක් රජය විසින් නිකුත් කරපු සැනින් අපි අරගෙන එනවා ඔබට මේ කාණ්ඩ වලට විතරයි මුදල් දීලා තියෙන්නේ මේ කාණ්ඩ වලට පමණයි මුදල් දීලා තියෙන්නේ කියලා නිල වශයෙන් මේ අගෝස්තු 19 න් පස්සේ රජය දැනුම් දීමක් කරොත් අපි ඒ විගසම ඔබට අරගෙන එනවා. එhmenan ස්තුතියි ජය වේවා.